ඉතින් ඉස්සරිසි පහ පේපර් ඩිස්කෂන් එක කරන්න පටන් ගත්ත තාම ටික ගානක් තමයි දාන්න පුළුවන් උනේ ගණිත වල විතරයි. ඉතින් අද ඒක දෙවෙනි සෙෂන් එකක් විදිහට මාපක් ප්‍රස්තාර කරන දානවා ඉංග්‍රීසි ළමයි කොහොමත් ඔයගොල්ලන්ට දවසකට දෙකක් හරි තුනක් හරි එහෙම පාස් පේපර් ඩිස්කෂන් 25 ඒක දාලා ඉවර කරන්න ඕන. මම ඉතින් අර කාර්යබහුල වෙලා තියෙන ගොඩක් 26 බැච් එකේ වැඩත් එක්ක ඉතින් ළමයි වැඩිපුර කතා කරන්න නැතුව ඉතින් අපි මාකින් එකත් එක්ක කොහොමද 20 මාපාක ගාන තේරුම් ගන්න ඒක හදන්නේ කියලා අපි බලමු. මේක තමයි කියලා දෙන පොඩි වෙනසකුත් තියෙනවා ගන්න උන්දේ. කලින්ට වඩා පොඩි එක්ස්පැන්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. බලන්න රූප ස්ථානක මෙන්න මේ ප්‍රස්තාර අඳින්න කියලා තියෙනවා. බලන්න මේ ප්‍රස්තාර දෙක කියන්නේ තමයි y සමානයි x ඍණ 2 මාපාක ධන 2 එකක්. හරි. අනිත් එක මොකද්ද කියන්නේ? y සමාන 49 මොකක්ද කියනවනේ. හරි කමක් නැහැ. අපි ඉස්සලා මෙයා වදින්දි මොකද කරන්නේ? මෙයාගේ මාපාංක ඉවත් කරනකොට මේක බිඳුවට සමාන කරන්න ඕනේ. එතකොට එනවා x සමානයි කියත 2ක්. එතකොට x සමානයි 2 මෙතන දාලා කුඩායි 2 සහ x විශාලයි 2 පරාසයන් වලදී මේ මාපාංක ඉවත් කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? දෙකට වඩා අඩුවක් මේකට දාන්න දැම්මට පස්සේ මේක ඍණ වෙනවා නම් ඍණින් ගුණ කරන්න. එතකොට දෙකට වඩා අඩුවක් දැම්මොත් බිඳු වෙනවා. මේ ඍණ දර කරන්න ඍණින් ගුණ කරන්න. එතකොට එනවා ළමයි y සමානයි ඍණ වතාවක් x ඍණ 2 ධන 2 සුළු කරාම තමයි ඍණ x ධන 2 y සමානයි ඍණ x ධන 4ක් එනවා. ඊට පස්සේ මෙතනින් මෙහා පැත්තට දෙකට වඩා වැඩි එකක් දැන් 10 වගේ ධන වෙන ප්‍රශ්නයක් නෑ. එතකොට y සමානයි x ඍණ 2 ධන 2. එතකොට එනවා y සමාන x කියලා. ඊට පස්සේ x සමානයි 2දී y එක ගත්තොත් එහෙම 2 ඍණ 2 මාපාංක ධන 2 y සමානයි 2ක් වෙනවා. දැන් ළමයි ඔය දත්ත ටික මොකක්ද දන්නවද කරන්නේ? ඉස්සෙල්ලාම ප්‍රස්තාරය ඇඳ ගන්න. හරිද? එතකොට x සමානයි 2දී y 2යි. 1යි 2යි 1යි 2යි. මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට් එක. දෙකට වඩා වැඩි වුණාට පස්සේ කීයද? මේ දෙකට වඩා වැඩි ප්‍රදේශයේ y සමාන x මූලය හරහාගෙන එක කොහොම? හරි. ඊට පස්සේ අනිත් එක වෙන්නේ කීයද? මේකත් අතරගෙන ගන්නේ තියෙන්නේ y සමානයි ඍණ x ධන 4. හරිද නොමයි තියෙන්නේ. එතකොට තමයි මේ තියෙන්නේ ප්‍රස්තාරය. හරි. මෙතන දෙනවා මේ කැපිටල් පොයින්ට් එකම හොයාගන්න ඕනේ. කැපිටල් පොයින්ට් එක කොහොමද ගන්නවයි? මේක y අක්ෂයේ x බිඳුවක් දාන තොර 4ක් කියනවා. ඊට පස්සේ මේ කැල්කියුලේෂන් ඉවරයි. සාමාන්‍ය මේ ප්‍රස්තාරය මේ විදිහට හරියට අඳිනවට xy අක්ෂ පාර්ට් එක xy අක්ෂ ටික ලස්සනට දාලා ඔයා මේ විදිහට අඳිනවට තමයි ලකුණු කීයක් හම්බ වෙනවද? 5ක් හම්බ වෙනවා. මේ කැල්කියුලේෂන් එක බලන්න ඕනේ මාගින් වල එහෙම ලියලා නැහැ. ඇත්තටම මේ කැල්කියුලේෂන් එක වල කරන්න ඕනෙත් නැහැ. ඉතින් කරන්න පුළුවන් නම් ඒක ගැටලුකුත් නැහැ. හරි. ඊට පස්සේ අපි ගමු තමයි ඊළඟ අවස්ථාවේදී කියන්නේ මෙහෙමයි. y සමානයි කීයද? 7 ඍණ මාපාංක ඇතුළේ x ධන 3 කියලා තියෙනවා. ඔන්නමයි. ඉතින් මෙතනින් තර විදිහට තමයි මේක බිඳුවට සමාන කරන්න. ඒතකොට එනවා x සමානයි ඍණ 3. පුතේ x සමානයි ඍණ 3 කියලා දාලා x කුඩායි ඍණ 3යි x එක විශාලයි ඍණ 3යි. ඍණ 3ට වඩා අඩු සහ වැඩි ප්‍රදේශවලදී මාපාංක අයින් කරන්න ඕනේ. එතකොට කරන්නේ අපි y සමානයි 7 ඍණ 3ට වඩා අඩු වගේක් දානවා. බිඳුව දැම්මම මේ තුනේ දාන. සෝරි ඍණ 3ට වඩා අඩු වගේක් දැම්මම ඍණ 5 දාන්න. එතකොට මෙතන ඍණ වෙනවා. ඍණ දාන කරන් ඍණින් ගුණ කරනවා. එතකොට ඒ ඍණයි මේ ඍණයි දාන වෙනවා. එතකොට අවසානයේදී x ධන 3ක් එනවා. එතකොට වෙනවා x ධන 10යි. i එක අනිත් එක තමයි y සමානයි ඍණ 3ට වඩා එකක් දාන බිඳුව වගේ. එතකොට මෙතන දාන වෙනවා. ගුණ කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඍණ විදිහටම තියාගන්නවා. එතකොට ඉන්නේ 4 ඍණ x ඍණ 3යි. y සමානයි ඍණ x ධන 4ක් කියලා එනවා. ඒ වගේම x සමානයි ඍණ 3ේදී y කීයද ඉන්නේ 7 ඍණ 3 ධන 3 මාපාංක 7ක් එනවා. y වලට 7ක් එනවා. ඒක නම් මාක් කරගමු. x සමානයි ඍණ 3ේදී 1 2 3යි. y වල කීයද ආවේ 7ක් නේ. y වල 7යි. ඒ කියන්නේ ළමයි මේ ගානට අනුව පොඩ්ඩක් උඩට යන්න වෙනවානේ. ගත්තොත් එහෙම පුතේ ඔහොමයි තියෙන්නේ. ආසන්න වශයෙන් ගත්තොත් මෙතන 4නේ ගත්තනේ. හරි 1 2 3 4යි. x සමාන ඍණ 3. මෙතනදී පොඩ්ඩක් උඩට යන්න 1යි 4යි 5යි 6යි 7යි ඔන්න ගත්තා. එතකොට බලන්න මෙතන ගත්තොත් 3ේදී 7යි 3ේදී 7යි.
දැන් මේ ප්‍රස්ථාරය මෙතන හැරුම් ලක්ෂ්‍ය වෙන්න මෙතන මේ කියන්නේ අර පොයින්ට් එක වෙන්නේ ඍණ 3 7 නිකම් මේක තමයි අර පොඩ්ඩක් කේස් එකක් තියෙනවා කියන්නේ මේ අර කලින් අරපු වෙනසක් තියෙනවා මේකේ නිකමට ඔයා බලන්නකො මේක x සමානයි දැන් මෙන්න මේක මෙතන තියෙන ඍණ 3නේ මෙතන තියෙන්නේ ඍණ 3 වගේ වැටිලා තියෙන්නේ මෙතන තියෙන 4 ඔයා මෙතන බලන්නකො ඍණ 3 දැම්මම මොකක්ද දෙන්නේ කියන ඍණ 3 y වලට අගයකුත් වෙනවනේ හරි කමක් නැහැ අපි එහෙනම් මෙහෙම කරමු ළමයි දැන් මේ ප්‍රස්ථාරය යනවා ඊළඟ මේ ප්‍රස්ථාරයට යනකොට ඍණ 3 මෙතන 7 මාක් කරාට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා ළමයි පොඩ්ඩක් බලන්න මෙන්න මේක මම ටිකක් කියන්න ඕන නම් මේ ප්‍රස්ථාරයේ සමීකරණය ඍණ x ධන 4නේ එතකොට ඔයා නිකමට x වලට ඍණ 3 ආදේශ කරනවා ඍණ 3 ආදේශ කරාට පස්සේ ඍණ 3යි ධන 4යි කියන්නේ ඍණ ගුණ කරලා ධන 3ක් වෙනවා එතන 4 එකතුනම ධන 7ක් වෙනවා හරිද ඒ කියන්නේ මම කියන්න උත්සාහ කරේ x සමාන ඍණ 3 දැම්මම y වලට එනවා 7ක් ඒ කියන්නේ ඍණ 3 7 කියන්නේ මෙන්න මේ වගේ තමයි හරිද එතකොට මේ ඍණ 3 7 කියන ලක්ෂය ඍණ 3 7 කියන ලක්ෂය පුතේ මේ රේඛාව මතක් තියෙනවා මෙන්න මේ රේඛාව මතක් තියෙනවා කතා දෙන්නනේ දෙවට දැන් ඒක කාට හරි හිතෙන්න පුළුවන් මේ පැත්තේ හරි මේ ලක්ෂය දාන්න පුළුවන් කියලා මේ පැත්තේ හරි මම අර ඒක ප්ලෑන් කරලා මම ඉතින් කොහොමද කලින් හදලා සහ යම් අවබෝධයක් තියෙන නිසා මම ඉතින් පොයින්ට් එක ගත්තා මෙතෙන්ටම එතකොට ඔයා අඳින්දී අනිවාර්යයෙන්ම ඍණ 3 4 කියන එක සෝරි මේ ඍණ 3 7 කියන එක මේ රේඛාව මත තියෙන්නේ හේතු දැන් ඍණ 3 ආදේශ කරාම y වලට 7ක් එනවා ඒ 7 කියන්නේ මෙතන එක එතකොට ඍණ 3 7 කියන්නේ මේ ලක්ෂය හරි ඊට පස්සේ ඍණ 3ට වඩා අඩු වුණාට පස්සේ y සමාන x 10ක් වෙනවා ඉතින් මම මේක වෙන පාර පැනකින් අඳින්නම් මෙන්න මෙහෙම අන්න වෙන්නේ එතකොට මේක අපි y1 කියලා ගමුකෝ මේක y2 කියලා ගමු y සමාන මෙතන x ධන 10ක් එනවා ඊට පස්සේ ආයෙත් එකමයි ඊට පස්සේ එක ඍණ x ධන 4 ඍණ x ධන 4ක් කියනවා මෙතන කිව්ද ඍණ x ධන 4 මෙතන මෙහා පැත්තේ ඍණ x ධන 4 කියනවා ඉතින් ඒක මෙයා මතම තමයි යන්න ඕනේ හරිනේ දැන් ඊළඟට ළමයි මේකේ අහන්නෙත් මෙන්න මෙහෙම දෙයක් බලන්නකො දැන් y ප්‍රස්ථාරයේ y1 ප්‍රස්ථාරයේ මේක කියලා ගත්තොත් මම y2 ප්‍රස්ථාරය ගන්නම් මේක ඇතුළේ තියෙන්නේ 7 ඍණ x ධන 3නේ මොනවද තියෙන්නේ ඕකේ සාමාන්‍ය ළමයි සාමාන්‍ය ගානක කරන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රස්ථාරයක් හඳිනවා සහ අනිත් ප්‍රස්ථාරයක් හඳිනවා ඇඳලා ඒ දෙක ලකුණු පහ පහ හම්බ වෙනවා ඊට පස්සේ ඡේදන ලක්ෂණ වෙනවා ඒකටත් වෙනම පහක් හම්බ වෙනවා එතකොට ලකුණු 15ක් වයි කම්ප්ලීට් වෙනවා හැබැයි මෙතනදී අපිට ඡේදන ලක්ෂණ ළමයි ඇත්තම කියනවනම් දැනටවත් හොයාගන්න තියෙන්නේ මෙතන සහ මෙන්න මේ ටිකේදී අර ප්‍රස්ථාර දෙක ඕවර්ලැප් වෙන එකක් වෙනවා අපෙන් අහන්නේ මෙන්න මේ වසපානතාවයක් බලන්නකො මම කියන්නම් මෙන්න මෙහෙම එකක් අහන්නේ x ධන 2 මාපාංක ධන x ඍණ 3 x ධන 3 මාපාංකනේ මෙතන x ඍණ 2 මාපාංකනේ කොහොමද තියෙන්නේ හරි සමානයි 5ක් කියලා කියනවා හරි ඔයා ඇඳලා තියෙනවා මෙහෙම එකක් බලන්නකො දැන් මේක විසඳන්න මේක තෘප්ත කරන විසඳන්න කියලා කියන්නේ සමීකරණය විසඳන්න එතකොට නිකම්ම බලන්නකො දැන් x ඍණ 2 ධන 2 දැම්මොත් මෙතන තියෙන x ඍණ 2 මේකට ඔයා ධන 2ක් දැම්ම කියන්නකො දැන් මේක විසඳන්න තියෙන්නේ දැන් ඔයා අන්ත ප්‍රස්තාරයත් එක්ක ගලපන්න ඕනේ x ඍණ 2 මේ පැත්තේ ධන 2ක් තියෙනවා එහෙනම් මෙතෙන්ට ධන 2ක් දාලා මෙතෙන්ටත් ධන 2ක් දානවා එතකොට මොකක්ද වෙන්නේ කියලා බලන්න දැන් විසඳන්න ඕනේ මේ කලින් ඉවත් එක්ක x ඍණ 2 මෙතන ධන 2 සමානයි මේ අනිත් පැත්තට ගිහලා 4 ඍණ x ඍණ 3 කියලා එනවා ඔන්න ඔහොමයි තියෙන්නේ එතකොට ඒ කවුද ඒ තමයි මෙන්න මෙයා එතකොට දෙවෙනි ප්‍රස්තාරය එතකොට මේ තියෙන්නේ එක ප්‍රස්තාරයක් මේ තියෙන අනෙක් ප්‍රස්තාරයක් එතකොට මේ දෙක මතු කරගන්න මෙතන x ඍණ 2 මම මේ පැත්තට ධන 2ක් දැම්ම ධන 2ක් දැම්ම මේ පැත්තට ධන 2ක් දැම්ම සහ මෙයා මේ පැත්තට ගෙනිච්චා අන්න එකයි කරලා තියෙන්නේ ඊට පස්සේ මෙතන එනවා ළමයි y1 සහ y2 කියන්නේ ප්‍රස්තාර දෙකක් අතර සමාන අගය තමයි හරි සමාන වෙන අගයේ පරාසය අහන්නේ සමාන වෙන එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ දෙන්න එකම අතේ යන්න කියන වහන්නේ කියන්නේ දෙන්නගේම එකම අගයක් එන්න ඕනේ මේක ප්‍රස්තාරය මේ අනිත් ප්‍රස්තාරය දෙන්නගේම එකම අගයක් කියන පරාසය තමයි අහන්නේ ඒ කියන්නේ සරලවම කියනවා නම් මෙතන ඉඳන් මෙතෙන්ට බලන්න ප්‍රස්තාරය ඕලක් වෙලා තියෙනවා එහෙනම් අපි ලියන්න පුළුවන් තෘප්ත කරන පරාසය තෘප්ත කරන පරාසය පුතේ එන්නේ x කියන එක කවුරු අතරද ඍණ 3ට සමාන වෙන්නත් පුළුවන් ආයෙ පුතේ කීයද මෙතන ලක්ෂය කීයද තමයි තිබුණේ වල වලගත් ඊයේ මෙතන ලක්ෂය දාලා තිබුණේ මෙයා සමානයි 2 2ද
ඔය දෙකනේ. දෙක. දැන් එතකොට මෙතනදී අර කලින් නම් පරාසයක් අහන්නේ මෙතන පරාසයක් අහන්නේ හැබැයි අසමානතාවයක් විතර සමානතාවයක් තියෙන්නේ. ඉතින් අද එතනදී අර විශේෂයෙන්ම අදින් දැනගන්න ඕන දෙයක් තමයි මේ මාකට් එකේ ලකුණුදිත් එක කතා කරලා තියෙනවා. ඕවර්ලැප් වෙන ටික පොඩ්ඩක් බලන්න. ඉතින් මෙන්න මේ පරාසය ගත්තොත් මෙයත් එක්කත් ඕවර්ලැප් වෙනවා මෙයත් එක්කත් ඕවර්ලැප් වෙනවා. අපි ඊගෙන සාමාන්‍යම කතාව කියනවා නම් මේ පරාසය තුළ වයිව කියන්නේ ප්‍රස්ථාන දෙකම එකම ගියන් ඉන්නේ. ඉතින් එහෙම එකම කියන්නේ පරාසයක්ම තියෙනවා. තේරෙනවද? කලින් නම් ඡේදන ලක්ෂණවලදී විතරනේ එකම ගියා. මෙතන පරාසයක තියෙනවා. ඊළඟ විතර පරාසයක් අහන්න. හරියම ඉතින් මේ ගාන ටිකක් පොඩ්ඩක් දික්ුණා අපේක්ෂිත මට්ටමට වඩා හරි කෙටලුවක් නැහැ. අපි ඉක්මනින්ම මාපාංක ප්‍රස්ථාන ගන්න ඉවරයි දැන්. සංකීර්ණ සංඛ්‍යා ඊට පස්සේ දීපන්දක සාහනේ සීමාව ඒ වගේ ගණන් වලත් වීඩියෝස් ටික 20 25 පේපරේට දාලා ගෙන්න බලාපොරොත්තු වෙනවා. හරියට නමයි හැමෝටම අයබෝවන්.